ආදි අයියා ශනුක ගැන දැනගෙනවද? සෙහාරයි ශනුකයි අතරට ප්‍රශ්න ඇතිවේවිද? මෙතනින් පස්සේ මොනා සිද්ධ වෙයිද? එහෙනම් ඔයාලා බලන්න ඕනේ මේ කතාව. මේ තමයි ආඩම්බරකාර ආදරේ තෙවන කොටස. වොෂ් එකක් දාගෙන පහළට එද්දිම මගේ ඉස්සරහට හම්බුනේ ආදි අයියව. එයා මගේ මූණවත් නොබලා එතනින් යන්න ගියේ හරියට ආගන්තුකයෙක් වගේ. එයා ශනුක ගැන දැනගෙනද මගේ හිත නලියන්න ගත්තා. කලින් දවස්වල ශනුකගේ මගේ යාළුකම නවත්තන්න කියලා ආදිත්‍ය අයියා බැනපු විදිහ මට මතක් වුණා. තමුසෙගේ යරුගේ මහලොකු යාළුකම නැවැත්තුවේ නැත්තම් ආයෙ මට අයියා කියන්න එපා. අනේ අයියේ ඔයා හිතන විදිය නරක කෙනෙක් නෙමෙයි ශනුක කියන්නේ. මං අදාම ආදිත්‍ය අයියාගේ අතින් අල්ලගත්තා. අනේ මේ තමුසෙගේ බයිලා වලින් මට වැඩක් නෑ නංගි. තමුසෙට මං හොඳ හිතින් කියන්නේ ආයි ඌ එක්ක කිසිම කතාවක් තියෙන්න බෑ. අනේ හැම කියන්න එපා අනේ අයියේ. මොකද දෝනි මේ බිත්තිය දිහා බලාගෙන මොනවද කල්පනා කරන්නේ? නෑ අම්මේ මුකුත් නෑ. කන්නක දෝනි අත ගගා ඉන්න නැතුව තාත්තත් කතාවට එකතු වුණා. බඩ පිරිලා ඇත්තේ. ආදිත්‍ය අයියා හැම කිව්වම මං යාගේ මූණ දිහා බැලුවේ හරියට අකුණක් වැදුනා වගේ වේගෙන්. බඩ පිරෙන්න මොකෝ දෝනි කාලාවද? අම්මා අහන්න ගත්තා. නෑ හිත පිරුණම බඩත් තිබේටම පිරෙනවනේ අම්මේ. ආදිත්‍ය අයියා කෑම මේසෙන් නැගිටලා යන්න ගියා. ආදිත්‍ය අයියා දැන් මගේ හිතට වදින්න කතා කියනවා වගේ මට තේරුණා. ඒත් මම මුකුත් නොකිය හිටියේ මට ශනුකව ඕනේ හින්දා විතරමයි. හෝ ආ කියන්න මෝඩි. අනේ ඇති ශනුක. ඇති කියන්නේ සෙහාරමේ මගේ මුකුත් අහගන්න නැතුව හොදට කාලා ඉන්නවා. ඉන්ටර්වල් එකේදී නිමේෂයි හිමාෂී අපි දෙන්නව කැන්ටින් එකේ තනි කරලා යන්න ගියේ අපි දෙන්නට එකට කන්න කියලා. ආදි අයියා මුතේ ශනුක එයා මගේ හිත හරියට රිද්දනවා. මගේ ඇස් දෙකේ කඳුළු පිරෙන්න ගත්තා. ඇයි ඌ මොනාද කියන්නේ? මාව අතාරින්න කිව්වද? පිස්සුද ශනුක? අපි දෙන්න යාළුවයි කියලා එයා දන්නේ. දන්නේ නැත්තම් කියන්න ඌට. මොකද්ද ශනුක ඔය කතා කරන විදිහ? ඌ මූකක්ගා මට කේන්ති ගියා. මම ඌ මූ ගාන එකද ඔයාට අවුල? එතකොට ඌ ඔයාව තුරුල් කරගන්නේ නේවා ආදරෙන් කතා කරන්නේවා ඒ දේවල් ඔහෙ බලාගෙන ඉන්නද මට කියන්නේ? ඕක තරහ වෙන එකමයි හොද බූරුවා. තරහ නෙමේ ඕක මොකේට හරි හැපිලා මෙරිලා යනවනම් එදාට තමයි මට සැනසීමක් ලැබෙන්නේ. නවත්ත ගන්නවා ශනුක. මගේ ඉවසීමේ සීමාව පැන්නා. මං එතනින් නැගිටලා ශනුකව පේන්නවත් නැති තැනකට යන්න ගියා. අයිනකට වෙලා මං හොඳටම අඬන්න ගත්තා. අනේ සොරි බබා මං ඒක හිතලා කිව්වේ නෑ. ශනුක මාව හොයාගෙන එතනට ආවා. ආදි අයියට හැම කියන්න එපා ශනුක. එයා හරි හොඳයි. මං එක ගහයාට කිව්වා. හරි බබා දැන් අඬන එක නවත්ත ගන්නකෝ. කෝ දැන් ඇති. ශනුක ඇයි ඔයා මාව මගහරින්නේ? අපේ ආදරේට මාස කීපයයි ගත වෙලා තිබුණේ. ඒ මාස කීපය ඇතුළත ශනුකගේ වෙනස් වීම මට ටික දැනෙන්න ගත්තා. මං ඔයාව මගහැරියේ නෑ. මගහැරියේ නෑ? ඒකද ක්ලාස් එකේදී මන් දිහා බලන්නේවත් නැත්තේ? කෝල්ස් ආන්සර් කරන්නේ නැත්තේ? මං එක කතා කරන්නේ නැත්තේ? ඔයා දන්නවද? ඔයා මෙහෙම කරද්දි මගේ හිත කොච්චර රිදෙනවද කියලා? මම ශනුකගේ අත අතෑරියෙම නෑ. මට දැන් යන්න ඕනේ සෙහාරා. පරක්කු වෙනවා. පරක්කුද ඔයාට? මගේ පස්සෙන් එද්දි ඔයාට මෙහෙම පරක්කුවක් තිබ්බේ නෑනේ ශනුක. අනේ විකාර කියවන්න එපා සෙහාරා. ශනුක මගේ අතත් ගසලා දාලා යන්න ගියා. මට එයාගේ වෙනස් වීම ගැන මුකුත් හිතාගන්න බැරි වුණා. ඒත් මාසයක් දෙකක් ගත වෙලා යද්දී මට හැමදේම දැනගන්න ලැබුණා. හෙලෝ කවුද ඔයා? කවුද කියලා අහන්නේ? ඔයානේ මට කෝල් ගත්තේ. මොකද්ද තමුසෙට ශනුක එක්ක තියෙන සම්බන්ධය? මොකටද එයාට කෝල් ගන්නවා? ඇයි ඔයා මොකටද මගෙන් එහෙම අහන්නේ? මට එයා එක්ක මොන වගේ සම්බන්ධයක් තිබුණත් ඔයාට මොකද? අනික ඔයා කවුද මට ශනුක එක්ක ඉන්න විදිහ ගැන උපදෙස් දෙන්න? අනේ මේ හලෝ
ආයේ ශනුගේ එක්ක තමුසේ කතා කරොත් මං තමුසේව මරලා දානවා. ඒක හොඳට මතක තියාගන්නවා. මං කේන්තියෙන් පිපුරුවා. ඒ වචන ටික මං කියලා ඉවර වෙද්දිම මට එහා පැත්තෙන් ඇහුනේ hina වෙන හඬක්. ඒකම කෝල් එකෙන් ඇහුනේ ශනුකගේ කටහඬ. පිස්සුද ගෑණියේ? මොනාද මේ කියවන්නේ? තමුසේනේ දැන් මගේ පස්සෙන් එන්නේ. තමුසේට මං හොදින් කියන්නේ ආයෙ රුවිනිට කතා කරලා තිබුණොත් එයාට පුංචිම හරි කරදරයක් තමුසෙගෙන් වුණොත් මගේ හැටි එදාට බලා ගන්න පුළුවන්. මේකත් මතක තියාගන්නවා. මට දැන් තමුසෙව කොහොමත් එපා. මං තමුසෙට පොඩ්ඩක්වත් ආදරේ නෑ. මං ආදරේ කරන මට ආදරේ කරන රත්තරන් වටින කෙල්ලෙන් මට දැන් ලැබිලා ඉන්නේ. ඒ හින්දා මගේ පස්සෙන් බැල්ඩියෙක් වගේ එන එක නවත්තලා දානවා. මගේ කකුල් දෙක වෙවුලන්න ගත්තා. පවු නොදී තියපන් ෆෝන් එක. එයා කෝල් එක කට් කරා. "හයි දෙයියනේ මේ. ඇයි මට මෙහෙම කරන්නේ ශනුක? මං ඔයාට කොච්චරනම් ආදරේ කරනවද? මගෙන් මොනවද අඩුනේ?" මගේ හිත වේගෙන් ගැහෙන්න ගත්තා. ඒ ගැහුණ වේගෙට මට හිතුනේම හදවත ගැලවිලා එළියට එයි කියලාමයි. මම දවස් ගාණක් මේ දුක ඉවසුවා. ඒ වුණත් මගේ හිතේ තියෙන වේදනාව නම් අඩුවක් තිබ්බෙම නෑ. "ඇයි දෝනි අද ක්ලාස් යන්නේ නැද්ද?" මං පහලට එද්දිම අම්මා ඇහුවේ මං ගෙදරට අදින ඇදුමෙන්ම හිටපු හින්දා වෙන්න ඇති. "නෑ අම්මා මට ටිකක් සනීප නෑ වගේ. අද යන්නේ නෑ ඒ හින්දා." "ඒ මොකෝ දරුවෝ මොකක්ද අසනීපේ?" "නෑ අම්මා ඔළුව ටිකක් රිදෙනවා. ඊයේ රෑ වෙනකම් පාඩම් කරා ඒ හින්දා වෙන්න ඇති." මම බොරුවක් ගෙතුවා. "එහෙනම් දෝනි ගිහින් හාන්සි වෙලා ඉන්නකෝ. මං කොත්තමල්ලි ටිකක් වක් කරලා දෙන්නම්. එතකොට ඔය ඇගේ අමාරු අඩුවේ." මම වතුර ටිකක් බීලා ආයෙම මගේ කාමරයට ගියා. මං ක්ලාස් යන එකේ හැම් පිටින්ම මගෑරියේ ශනුක හින්දා. මට තවත් එයාගේ රූපේ පේන තැනකවත් ඉන්න ඕනුනේ නෑ. මං එයා හින්දා මේ විදවෙන විදවිල්ල දන්නේ මමයි උඩේ ඉන්න දෙවියෝයි විතරයි. "නංගි ඇයි ක්ලාස් නොගියද?" කාමරේට ආවේ ආදිත්‍ය අයියා. "ඔළුව ටිකක් රිදෙනවා අයියේ." "ඒ මොකද එකපාරට උනේ? චූටි තමුසේ අඩුවද?" "නෑ අයියා ටිකක් වේදනාව වැඩි ඒකයි." "කෝ මෙහාට එනවකෝ මං ඔළුව ටිකක් අත ගන්නම්. ඇස් දෙක පියාගෙන නිදා ගන්න. නිදාගත්තම අඩුවෙයි ඕක." ආදිත්‍ය අයියා මගේ ඔළුව අත ගාද්දි මට ඇඬෙන්න ආවා. මගේ ඇඬුම මං නවත්තගත්තේ හරිම අමාරුවෙන්. මෙච්චර මට ආදරය කරන මිනිහයටත් මං කරේ බොරුවක්නේ. කොහෙවත් ඉන්න එකෙක් හින්දා මං නැහුණ තරමක්. මට ටික වෙලාවක් එහෙම්මම නිින්ද ගිහින් තිබුණා. මට ඇහැරෙද්දි ආදි අයියා මගේ ළඟ හිටියේ නෑ. මම කාමරේ දොර ඇරලා බැලුවත් ආදි අයියා පේන තෙක්මානෙක හිටියේ නෑ. ඒ එක්කම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ අදුරන් නැති නම්බර් එකකින්. "හෙලෝ." අදුරන් නැති කෝල් එන හැම වතාවකම වගේ මේ වතාවෙත් මම වැඩිය ගණන් ගන්න නැතුව කතා කරේ වැරදි නම්බර් එකකින් කියලා හිතලා. "සිහාර නේද මේ?" රළු කටහඬක් එහා පැත්තෙන් ඇහුණා. "ඔව් ඔයා කවුද?" "මං කවුද කියන බයිලා වලින් වැඩක් නෑනේ. උබේ ලස්සන ෆොටෝ ටිකක් මං ගාව තියෙනවා. එවන්න දෙකක් බල බල ඉන්න." මගේ හදවතේ වේගෙ වැඩි වෙලා අතපය වෙවුලන්න ගත්තා. "තමුසේ කවුද කියනවා? මගේ ෆොටෝ කොහෙන්ද තමුසේ ළඟා?" වෙවුලන කටහඬින් මං අහන්න ගත්තා. හා කලබල වෙන්න එපා සුදු නෝනා. මුලින්ම ගිහින් මං එවපු ෆොටෝ එක බලලා ඉන්නකෝ." මම ඒ සැනින්ම මගේ ෆෝන් එකෙන් මට ඇවිල්ලා තියෙන මැසේජ් වලේ අඳුරන්නේ නැති නම්බර් එක හොයන්න ගත්තා. ඔව් උඩින්ම තිබ්බේ ඒ නම්බර් එක. මම chat එක ඇතුළට ගිහින් බැලුවේ මේ මිනිස්සයා එපු ෆොටෝ එක මොකක්ද කියලා. ඒක දැකපු ගමන් මට හීන් දාඩිය දැම්මා. මං හිටි තැනම ඉඳුණා. මගේ ඔළුව කැරකෙන්න අරගත්තේ මං ඒ ෆොටෝ එක දිහා බලන් ඉද්දිමයි. "මොකක්ද ඒ ෆොටෝ එක? කවුද ඒ ෆොටෝ එක අපු මිනිස්සයා? ඒක බලන්න නම් ඔයාලට කතාවත් එක්ක ඉන්නම වෙනවා.
ඒ වගේම මං කියන්න ඕනේ ඔයාලා දාන කමෙන්ට්ස් මං කියවන්නේ හරිම ආසාවෙන්. ඔයාලා ඒ දාන කමෙන්ට්ස් වලට අනේ ගොඩාරියක් ස්තුතියි. මං ඔයාලට ගොඩාරියක් ආදරෙයි. ඒ වගේම අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරලා තියාගන්න. 10 වෙනි කොටසින් නැවත හමු වෙමු.